guys, අද අපි ඇවිල්ලා තියන්නේ ජාතික සත්තු උද්‍යානයේ මින්මැදුර බලන්න. ඔයගොල්ලන්ට මම දැන් වටේ පෙන්නන්නම් මේ අර මුහුදු සිංහය ඒක අද නෑ බදාදාවේ අපි. මෙතන පොන්ඩ් එකක් තියෙනවා. ඒකේ නම් ඉන්න කැට් ෆිෂ්ලයි, සුදු කැට් ෆිෂ්ලයි, මේ කළු පාට කැට් ෆිෂ්ලයි. එහෙනම් අපි ඇතුළට යමු. මේව තමයි එන්ට්‍රන්ස් එකේ එද්දි බලා ගන්න පුළුවන්. මේගොල්ලෝ මෙතන ඔයගොල්ලන්ට මේ සෝලෝර ටැංකියක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒකේ මේ මාළු දෙන්නෙක් ඉන්නවා සහ සීයන මේ කොරල් පාරයක මේ ක්ලවුන් ෆිෂ් කෙනෙක් ඉන්නවා. තව අතනත් මාළුවෙක් ඉන්නවා. තව පොඩි මෙතන මාළුවෙක් ඉන්නවා. මෙතනත් මාළු ඉන්නවා. මේ නම් ඉන්නේ බ්ලැක් පිරානා. මෙතන මාළු 5 දෙනෙක් බලා ගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලන්ට බ්ලැක් පාකු මාළු ටිකක් බලා ගන්න පුළුවන්. ඊළඟට ඇංගේ ලංකාවේ මේ තහනම් කරපු ඇලිගේටර් ගා 3 දෙනෙක් ඉන්නවා මෙතන මේ ටැංකිය නම් ලොකු ටැංකියක් තියෙන්නේ. මෙතන ඉන්නවා හොනට් තිලාපියා කියන මාළු වර්ගය. ඒක ලොකු ටැංකියක් සහ ගොඩක් මාළු ඉන්න ගණන් කරගන්නත් අමාරුයි. මෙතන මේ ටෙට්‍රා මාළුන්ගේ පොඩි ලොකු ටැංකියක් තියෙනවා. ඒකේ ටෙට්‍රා මාළු ඉන්නවා. ග්ලෝ ටෙට්‍රා, බ්ලැක් ටෙට්‍රා, ඒ වගේ ගොඩක් මාළු ඉන්නවා. එහෙනම් අපි ඊළඟ ටැංකියට යමු. මෙතන ඉලයා කියලා මාළු වර්ගයක් ඉන්නවා. උන්නන් ටිකක් ලොකුයි. ඊළඟට ඇඟියට යන්න. මෙතන මලාරි ටැංකියක් තියෙනවා. ඊළඟට සුපිරි මොන්ස්ටර් මාළුවෙක් ඉන්නවා. මෙතන සිල්වර් වානල ගොඩක් ඉන්නවා. මාර ලොකුයි ඒගොල්ලෝ. මෙතන මේ ඒකේ ගොඩක් ඉන්නවා. තවත් මොන්ස්ටර් මාළු ඇති මේකේ. අපි ඊළඟටත් යමු. තව මෙතන ටැංකියක් තියෙනවා. මං හිතන්නේ මේකේ මෙතන තියෙන මේ ඒගොල්ලෝගේ මේ නම මේක නාම පුවරුව මේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒකෙත් ගොඩක් මාළු ඉන්නවා, පොඩි පොඩි මාළු. මං හිතන්නේ නම් මේ ලංකාවට ආවේනික මාළුද මන් දන්නේ. යන් එනම් ඊළඟට ඇඟියට. මේ ටිකේම තියෙන සී වෝටර් ටැංක් එක. තව මෙතන ලොකු කොරල් පාරයක් තියෙනවා. ඒකේ මාළු නම් පේන්නේ නැහැ. සමහරක් විට අර ගල් අස්සේ මේ හැංගිලා ඉන්නවා ඇති. මෙතනත් මාළු වර්ගයක් ඉන්නවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ ටයිගර් ෆිෂ් කෙනෙක්ද කොහෙද ඉන්නවා. මෙතන මේ ඒගොල්ලෝ ගොඩක් මේ විස සහිතයි මේ ඒගොල්ලෝගේ කටු වනුනොත් මේ සෝල් වෝටර් ටැංක් එකක් මේ සෙට් එකේම තියෙන සෝල් වෝටර් ටැංක් එකක්. මෙතන නම් ඉන්නෝ තලපතා පොලේ ගහලා වගේ මේ ආන්දෙක්. මෙහෙත් ඉන්නෝ ආන්දෝ ගොඩක් ඉන්නෝ මෙහෙ. ඊළඟ එකේ ක්‍රේෆිෂ් කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ පොකිරිස්සෙක්. අනිත් එකෙත් පොකිරිස්සෙක් තමයි ඉන්නේ. ඊළඟට ටැංකියේ අම්මට සිරිය අරපයිම තාත්තේ මෙතන ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් ලොකු අරපයිම මාළුවෙක් ඉන්නවා. මම නම් හිතන්නේ මූ අඩි 5ක්වත් දිග මාළුවෙක්. හරියට පේනවද දන්නේ ඌ හෙලවෙන්නේ ඉදන්නේ මේ කොන්ක්‍රීට් ඌ කොන්ක්‍රීට් වලින් හදපු මාළුවෙක්. මෙතන ලස්සන ප්ලාන්ටඩ් ටැංකියක් තියෙනවා. ඒකේ මේ ගොඩක් මාළු ඉන්නවා. මේ මාළුවට කියන්නේ අශෝක මෙතියයි කියලා. මේ උඩින් ගහලා තියෙනවා. හීත මාළුවයි කියලා මාළු වර්ගයක් ඉන්න මේ ටැංකියත් මේක ලස්සනට සෙටප් කරපු ප්ලාන්ටඩ් ටැංකියක්. මේ තියෙන්නේ දංකොළ පෙතිය කියන මාළු జాතිය. මේ වැලිස්නේරියා ගස් ටිකක් එක දාපු ප්ලාන්ටඩ් ටැංකියක ඉන්නේ. නැහැනේ. මේ නම් ඉන්නේ මේ තල්කොස්සා කියන මාළුවා. මේකේ කොළ කණයක් ඉන්නවලු මේ හොයා ගන්න නම් නෑ පේන්න. මං හිතන්නේ අර අස්සකට වෙලා ඇති. මේ තියන්නේ ඊළඟ ටැංකිය. ඒකේ මොක්කුද ඉන්නේ? ඒකේ කැලුම්ගේ පැටිය කියලා මාළු වර්ගයක් ඉන්නවා. තව මෙතන ගල් පාඩය කියලා මාළු වර්ගයකුත් පාණ්ඩියා ගල් පාණ්ඩියා කියලා මාළු වර්ගයක් ඉන්නවා. මෙතන අර ඇහිරා වගේ තමයි මේගොල්ලෝ. මේ ඉන්නේ මේ බන්දුල පැටිය කියන මාළු වර්ගය. මේගොල්ලෝ නිකන් ටයිගර් බාබ්ස්ලා වගේ මං ආවා කලින් හිටියා මේ YouTube channel එක පටන් ගන්න කලින්. මෙතනත් තියෙන ලංකාවට ආවෙනික මාළු වර්ගයක් මල්පෙතිය කියලා. ඒක ලස්සනට සෙටප් කරපු මාළු ටැංකියක්. මේ ඔයගොල්ලෝ ගොඩක් පැල සහ මාළු වර්ග බලා ගන්න පුළුවන්. වාව් මේකේ ලස්සන. ලස්සනට සෙටප් කරලා තියෙනවා. මේකේ නම් ඉන්න බුලත් හපයා කියන මාළු වර්ගය. මේ ඉන්න ඔක්කොම බුලත් හපයෝ වෙරයිටිස්. මං හිතන්නේ මේ නම් ඉන්නේ අනිත් ටැංකියේ හිටපු මාළුද කොහෙද? මේ රතු පාටයි කළු පාටයි ඉන්නේ බුලත් හපයා කියන මාළුවා. මෙතන ඉන්න තවත් ලස්සන සෙටප් කරපු මාළු ටැංකියක මේ දෙපොල්ලිය කියලා මාළු වර්ගයක්. මේ ඉන්නේ පතිරණ සාරය කියන මාළු වර්ගයක්. මේකෙත් අර නිකන් ක්‍රිස්මස් මෝස් වගේ දාපු මේ ටැංකියක ඉන්නේ. මේ තියෙන මේ ඉන්නේ ලේතිත්තය කියන මාළු වර්ගය. කලින් අහලා තිබ්බට දැකලා තිබ්බේ අද.
මෙතන හල්මල් දණ්ඩියෝ කියන මාළු වර්ග ගොඩක් ඉන්නවා. මෙතනින් අවසාන වෙනවා මින්මැදුර. එහෙනම් අදට අපි ගිහින් එන්නම් මේ වගේ ගොඩක් ලස්සන වීඩියෝ අරගෙන ඊළඟ දවසෙත් ඔයගොල්ලෝ හමු වෙන්න එන්න. බයි බයි. මේ පිටත වාතයෙන් හුස්ම ගන්න. මම කලින් කොන්ක්‍රීට් මාළුවෙක් කිව්වට මට ටිකක් වැරදුනා. මෙයාගේ අර කොරවතුත් එක මං හිතුවේ මේ කොන්ක්‍රීට් මාළුවෙක් කියලා. පස්සේ බලද්දි මේ ඇත්ත මාළුවෙන් දැන් උඩට ආව හුස්ම ගන්න. හරි ගයිස්, සෝරි වෙන්න ඕනේ. ඒක නිසා මම ඇත්ත මාළුවෙක්.